ආශිර්වාද ඇස්ට්‍රොලොජි YouTube නාලිකාවත් එක්ක එකතු වෙන ඔබ ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ ඉතා වැදගත් මාතෘකාවක් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ අය ගොඩාක් දෙනෙක් විවාහයට ඉස්සෙල්ලා පොරොන්දම් බලනවා. පොරොන්දම් සමහරලාට ඔබේ අතේ තියෙන ජංගම දුරකථනයේ තියෙන ඇප් එකනොත් බලන්න පුළුවන් වෙන්න තියෙනවා. ඒක සුබයි අසුබයි කියලා කලින්ම බලන ස්වභාවයක් තියෙනවා. විශ්ෙන් මෙච්චර සුබයි මෙච්චර අසුබයි කියලා කියනවා. සමහර විවාහ නතර වෙනවා. මේ මත තමයි තීරණය වෙන්නේ. ඔබට මම කියන්න යන්නේ පොරොන්දම් බලන්න ඉස්සෙල්ලා බැලිය යුතු කාරණා හතරක් පිළිබඳව. ඉතාමත්ම වැදගත් කාරණා හතරක් ඉන්දියාවේ ජ්‍යොතිෂ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා මේ කාරණා ගැන. ඉතින් මේ ලංකාවාසී ජ්‍යොතිෂයට එල්මක් දක්වන ඔබ සියලු දෙනාට විවාහ ජීවිතයක් සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාට ඔබේ දරුවන්ගේ විවාහ ජීවිත තාම වෙලා නැත්නම් සුදුසු සහකාරියෙක් නැත්නම් සහකාරියෙක් හොයන්නේ කොහොමද කියලා දැනගන්න. මේ කරුණ ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන බව නිසැකයි. ඉතින් මේ කාරණා හතර ගැන හොඳට අධ්‍යයනය කරන්න, හොඳට සවන් දෙන්න, ඊට පස්සේ මේ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් විවාහයක් කරන්න ඉස්සෙල්ලා, පොරොන්දම් බලන්න ඉස්සෙල්ලා බැලිය යුතු පළවෙනිම කාරණය තමයි බාහිර වශයෙන් මේ දෙන්නා ගැලපෙනවද කියන්නේ. එක පුටුවේ වාඩි වෙලා ඉන්නකොට සිට එක හරි අයියයි නංගි වගේ ලස්සන ජෝඩුව කැපෙන ජෝඩුව කියලා අපි කියන්නේ. අන්න එහෙම පෙනුමක් තියෙනවද කියලා බලන්න. එහෙම නැතුව ලොකු වෙනසක් පේනවා. එක්කෙනෙක් ගොඩාක් මේ දෙවන්ත ශරීරයක් තියෙන පුළුවන්. පුංචි කෙටු ශරීරයක් තව අනිත් එක්කනට තියෙන පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපන සුදුසුකම් ගොඩාක් ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. වෛද්‍යවරයෙකුයි කම්කරුවෙකුයි ඉංජිනේරුවෙකුයි අන්න ඒ වගේ. ඉතින් මෙන්න මේ වගේ ලොකු වෙනස්කම් තියෙනවා නම් අධ්‍යාපන මට්ටමේ. සමාජ තත්ත්වයේ ලොකු වෙනස්කම් තියෙනවා නම්, සංස්කෘතියේ ලොකු වෙනස්කම් තියෙනවා නම් බාහිර කරුණු කියන්නේ ඒවට. ඒ ගැන පළවෙනියෙන් සැලකිලිමත් වෙන්න. එවැනි අයගේ පොරොන්දම් පරීක්ෂාවක් කරාට පස්සේ ගැලපෙන්නේ නැති බව තමයි ඔප්පෙලා තියෙන්නේ. මෙන්න මේ නිසා පළමුවෙන්ම බලන්න පිටින් බලනකොට ගැලපෙනවද කියලා. දැන් ඔබ විවාහලා නැති වෙන්න පුළුවන්. එහෙනම් ඔබටත් මේක බලන්න පුළුවන්. ඔබ දකින්න කෙනා, ඔබට හිත ගිය කෙනා ඇත්තටම හිත ඇතුළෙන්ම ඇති වෙන එල්මක්ද? ඒක ගියාත් මේ ආත්මීය සම්බන්ධතාවය. එහෙම නැත්නම් අතල්ලා දාන්න කියන එක තමයි වඩාත්ම සුදුසු වචනේ. බාහිර පෙනුම බලන්න. ඒක තමයි ඒක. දෙවෙනි කාරණේ තමයි විවාහයේ පොරොන්දම් බලන්න ඉස්සෙල්ලා බැලිය යුතු ජ්‍යොතිෂමය කාරණා දෙකක් තියෙනවා. ඒක පරිණත ජ්‍යොතිර්වේදීන් බලන්න ඕන දෙයක් තමයි. මොකද්ද? සමහර අයගේ කේන්දරවල තියෙනවා බහු විවාහ යෝග. ඒ කියන්නේ එක ගණනකට වැඩි විවාහ සිද්ධ වෙනවා. පළවෙනි විවාහය අසාර්ථක වෙලා දෙවෙනි එකට යනවා. එහෙම විවාහය 7 වෙනි පරීක්ෂා කරනකොට කියන්න පුළුවන්. එවැනි එකක් තියෙනවා නම් ඔහු මේ වෙන්නේ පළවෙනි විවාහය නම් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. එවැනි යෝග තියන අයට. මොකද පළවෙනි විවාහයේ කෙටි කාලයකින් කැඩෙනවා නම් එවැනි කෙනෙක් එක්කලා විවාහ වෙලා වැඩක්. මෙන්න මේ නිසා පරිණත ජ්‍යොතිර්වේදීගේ අධීක්ෂණයට ලක් කරලා ජන්ම පත්‍රයෙන් බලා ගන්න පුළුවන් බහු විවාහ යෝග කිනක තියෙනවද කියලා. මේක තමයි දෙවෙනි කාරණා. විවාහයකට පෙර පොරොන්දම් පරීක්ෂාවට පෙර බලන්න පුළුවන් ඉතාම වැදගත් කාරණා වලින් තුන්වෙනි එක තමයි ආයුෂ. බලාපොරොත්තු වෙන විවාහ සහකරු නැත්නම් සහකාරිය මනමාලය නැත්නම් මනමාලයට ආයුෂ තියෙනවද කියලා බලන්න. පොරොන්දම් විශ්ෙන් කීයක් ගැලපුණා දෙයක් නෑ ආයුෂ නැත්නම්. අඩුව ආයුෂ දක්වන යෝග තියෙනවා කියන්නේ. ඊට සමහරට අවුරුදු 30 දී 35 දී මාරකයක් හදෙනවා. සමහරට බැඳලා අවුරුදු 2-3කින් දරුවෙකුත් දීලා එයා මැරිලා යනවා. ආන් එහෙමනම් මේ විවාහය අසාර්ථක වෙන බට 아무තෙන් කියන්න දෙයක් නෑ. ඒතර බලන්න ඕන පොරොන්දම් නෙවෙයි ආයුෂ. ආයුෂ බලන ක්‍රම තියෙනවා. පඬත ජ්‍යොතිර්වේදීකට කියන්න පුළුවන්. මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. විවාහයේදී බලන්න ඕනේ ඉතා වැදගත් කාරණා වලින් තුන්වෙනි එක තමයි අඩු ආයුෂ දක්වන යෝග තියනවා කියන්නේ. දැන් අපි බලමු හතරවෙනි කාරණේ මොකක්ද කියලා. පොරොන්දම් බලන්න ඉස්සලා බලන්න ඕනේ හතරවෙනි කාරණේ. ඒක තමයි එයාට විවාහය පිළිබඳ ලැබීමක් තියනවාද කියන එක. බොහෝ දෙනෙකුගේ උපස්තම්භක අකුසල කර්ම ශක්තිය තියෙනවා. ඒවට කලත්‍ර දෝෂ කියලා කියනවා. ඔබ අහලා ඇති. කුජ දෝෂය, මංගල දෝෂය, ශනි මංගල යෝගය වගේ දේවල්. මෙවැනි අයට කොහොම කිරුවත් විවාහයක් සාර්ථක කරගන්න අපහසුයි. ඉතින් මෙන්න මේ කලත්‍ර දෝෂ කේන්දරේ තියෙනවා නම් පොරොන්දම් පරීක්ෂා කරලා 20න් 15ක් ගැලපුණා 16ක් ගැලපුණා කියවට වැඩක් නැහැ. විශේෂම කේන්දරේ 7 වෙනින් තමයි ඔය බලන්නේ. මේ විදිහට හොයලා බලන්න. විවාහය කියන්නේ කර්මානුරූපව සිද්ධ වෙන දෙයක්. මේ නිසා මේ කාරණා හතර ගැන සැලකිලිමත් වෙන්න කියලා ඔබට මතක් කරන්න කැමතියි. ඔබේ දරුවා හෝ ඔබ විවාහ වෙන්න ඉන්නවා නම් මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව පොරොන්දම් පරීක්ෂාවකින් විතරක් විවාහය තීරණය කරන එපා කියන එකයි මගේ ඉල්ලීම. ඔබට ජය වේවා.